iPhone 18 ෆෝන් එක සැප්තැම්බර් මාසේ රිලීස් වෙන තිබ්බා. දැන් සැප්තැම්බර් මාසේ රිලීස් වෙන එක දැන් 2027 තමයි රිලීස් වෙන්නේ. ඇයි iPhone 18 එක 2027 රිලීස් වෙන්නේ. එන්න අපි අද වීඩියෝ එකකින් කතා කරමු මේ ගැන. ඉතින් අපි යන්නේ අද වීඩියෝ එකට. iPhone 18 කියන්නේ සැප්තැම්බර් මාසේ රිලීස් වෙන තිබ්බ Apple සමාගම අලුත්ම ෆෝන් එක. Apple සමාගම iPhone 18 නිකුත් කිරීම 2027 දක්වා කල් දෙමයි. Apple සමාගම විසින් සිය ඉදිරි ස්මාර්ට්ෆෝන් මාලාවට අයත් සම්මත iPhone 18 මාඩලය එළි දක්වන 2027 වර්ෂයට කල් දැමීම තීරණය කර ඇති බවට වාර්තා වෙනවා. සාමාන්‍ය සෑම උපසරකම iPhone සමාගම සැප්තැම්බර් මාසයේ නව ජංගම දුරකථන මාඩලයක් හඳුන්වා දෙන නව සීරීස්යක් Apple සමාගම විසින් සැලසුම් කරන මෙම නවීකරණය හරහා ඉදිරි පරම්පරාව තාක්ෂණයේ අභ්‍යන්තර වෙනස්කම් රැසක් බලාපොරොත්තු වන අතර ඒ කාලය අවශ්‍ය වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙම තීරණය සමාගම Apple වලින්ට තාක්ෂණික වලපොළ සිය නවත සම්මත iPhone අත්දැකීම් ලබා ගැනීම සඳහා 2027 වන තෙක් අපේක්ෂා සිටීම සිදු ඇති අතර මේ ගැන කතා කරන මේ ගැන තමයි අද YouTube වීඩියෝ එකකින් Facebook TikTok වීඩියෝ වලින් අපි කතා කරේ. ඔයාලටත් පුළුවන් අපේ channel එකට දැන් දිගටම එක්ව ඉන්න. WhatsApp channel එකේ link එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. Facebook page එකත් follow කරන්න, TikTok channel එකත් follow කරලා YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon එක දාන්න. අපේ වීඩියෝ එක ගැට දැක්කේම තියෙන දේ ඔක්කොම පරික් කමෙන්ට් එකක් දාලා තියාගන්න. ඔයාලගේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් තියෙනවා. brand promotion video, product reviews, මාකර් එක්ස්මි ඕන ප්‍රොමෝෂන් වීඩියෝ එකක් තියෙනවා. මම මේ නම්බරේ WhatsApp message එකක් දාලා දැන් තමයි ප්‍රොමෝෂන් වීඩියෝ පාස් කරලා අන්න ඒ පාස් දැන් TikTok එකේ තියෙනවා. TikTok එක වැඩිම 25000 Facebook එකේ වැඩිම 4 කියු වීඩියෝ දෙකක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි අද වීඩියෝ ගැන කතා කරේ. එහෙනම් අපි ආයෙත් මේ වගේ brand new වීඩියෝ එකකින් හම්බෙමු. මගේ